GSP Plus බදු සහනය ලබා දීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බව යුරෝපා සංගමේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා පවසනවා. අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු අවස්ථාවේ ඔහු කියා සිටියේ වාණිජ්‍යමය ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවයි. යුරෝපා සංගම් වෙළඳපොළට ඇති වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP+ ලෙස හඳුන්වන්නේ අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන තිරසර සංවර්ධනය සහ යහපාලනය සඳහා වන විශේෂ දිරිගැන්වීමේ සැලැස්මක්. මෙම සහනය මගින් ඇඟලුම්, දීවර, පිඟන් මැටි සහ රබර් ඇතුළු ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා සංගමේ රටවල් 9කට තීරු ගාස්තු සහනයක් හිමි වී තිබෙනවා. මේ සහනය මගින් මිල තරඟකාරීත්වය අඩු කර යුරෝපයට භාණ්ඩ අපනයනය කිරීමේ වාසිය හිමි. යුරෝපා සංගමේ GSP+ සහනය ලබා ගැනීම සඳහා මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය වසර 2කට වරක් සමාලෝචනය කෙරෙනවා. ඒ අනුව යුරෝපා සංගමේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා ඇතුළු නියෝජිත පිරිස මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ එම සමාලෝචනය ආරම්භ කර ඇති අතර අද ජනාධිපතිවරයා හමු වූයේ එහි පියවරක් ලෙසයි. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටද වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි මහතා මෙහිදී පවසා තිබෙනවා. ඔහු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ අවධාරණය කර තිබුණේ මේ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමයේ සිදු කළ උපකාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ස්තුතිය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ යුරෝපා සංගමේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර තත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති කිරීමටත් බලපෑ බවයි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටීමට පැවති දේශපාලන ක්‍රමය සහ එවක පාලකයින්ගේ නාස්තිය හා දූෂණය හේතු වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට යලි විධිමත් පාලනයක් සහිත රටක් බවට පරිවර්තනය කරමින් යන බවත් ඒ සඳහා යම් කාලයක් ගතවන බවත් යුරෝපා සංගම් නියෝජිතයින්ට පෙන්වා දී තිබෙනවා.